වසර 4000කට පෙර ලෝකයේ අඳුරේ පවතිද්දී එක් නගරයක් ආලෝකයෙන් බැබළුණා. නූතන ඉංජිනේරු විද්‍යාව පවා මවිත කරන නගර සැලසුම්, ජල ප්‍රවාහන පද්ධති සහ මහා මාලිගාෙහි තිබුණා. නමුත් එක රැයකින් ඒ සියල්ල නිහඬ වුණා. එහි වැසියන්ට සිදු වූයේ කුමක්ද? ඔවුන් යුද්ධයකින් මිය ගියාද? නැතිනම් සොබාදහමේ දඬුවමකට ලක් වුණාද? අදටත් විද්‍යාඥයන්ව පවා තැතිගන්වන මොහෙන්ජොදාරෝහි අභිරහස අපි අද හෙළි කරනවා. 1922 වන වසරේදී ඉන්දීය පුරාවිද්‍යාඥ ආර්.ඩී. බැනර්ජී මේ ප්‍රදේශයේ කැණීම් ආරම්භ කරද්දී ඔහු බලාපොරොත්තු වුණේ කුඩා පන්සලක නටබුන් හමු වෙයි කියයි. නමුත් ඔහුට හමු වුණේ මුළු ලෝකයේම මවිත කළ මහා නගරයක්. මොහෙන්ජොදාරෝ කියන නමේ තේරුම මලවුන්ගේ කන්ද, Mound of the Dead යන්නයි. සින්දු නදියේ නිම්නයේ පිහිටි මේ නගරය එකල ලෝකයේ දියුණුම නගරය ලෙස සැලකෙනවා. මෙහි තිබූ විශේෂත්වය වන්නේ අදින් වසර 4500කට පෙරත් ඔවුන් සතුව ක්‍රමවත් කාණු පද්ධති, නාන තටාක සහ තට්ටු දෙකේ නිවාස තිබීමයි. මේ එකල ලෝකයේ නිව්යෝර්ක් නගරයේ බඳු වුණා. නමුත් මේ කැණීම්වලදී හමු වූ අතිශය භයානක දේ නම් නගරය පුරා විසිරී තිබූ ඇටසැකිලි 44යි. මේ අය යුද්ධයකින් මිය ගිය අය නොවේ. මොකද ඔවුන්ගේ සිරුරු මත කඩු හෝ හී පහරවල් තිබුණේ නැහැ. බොහෝ දෙනෙක් මියගොස් සිටියේ මහා මාර්ග මැදයි. සමහරු එකිනෙකාගේ දෑත් අල්ලාගෙන සිටියා. හරියට මොහොතකින් Taman වෙත පැමිණෙන මරණය දෙස බලා සිටියා වගේ. ඔවුන් මිය යන මොහොතේ එම ස්ථානීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1500කට වඩා වැඩි වූ බවට පර්යේෂණ වලින් හෙළි වුණා. දැන් අපි පිවිසෙන්නේ මේ කතාවේ වඩාත්ම මතභේදාත්මක කොටසටයි. සමහර පර්යේෂකයන් පවසන්නේ මේ නගරය විනාශ වුණේ න්‍යෂ්ටික පිපිරීමකින් බවයි. මෙහි හමු වූ ඇටසැකිලිවල විකිරණශීලීතාවය, රේඩියේෂන් සාමාන්‍ය මට්ටමට වඩා 50 ගුණයකින් වැඩි. මෙය හරියටම ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට සිදු වූ දෙයට සමානයි. ඉපැරණි ಭಾರತೀಯ මහාභාරත කාව්‍යයේ පවා සඳහන් වන අහසින් මහා ගිනිජාලාවක් මේ විනාශය විය හැකිද? නැතිනම් මෙය පිටසක්වල ජීවීන්ගේ ප්‍රහාරයක්? සින්දු නදියේ ගම් වතුර වසංගතයක් හෝ මහා විනාශයක්? හේතුව කුමක් වුවත් මොහෙන්ජදාරෝ වැසියන් Taman සතු සියලු දැනුම සමග මිහිදන් වුණා. අදටත් ඔවුන්ගේ භාෂාව කියවීමට කිසිවෙකුට හැකි වී නැහැ. සමහර විට ඒ රහස් සදහටම පොළව යට සැඟව පවතිනු ඇති. ඔබ හිතන්නේ මොහෙන්ජොදාරෝ වැසියන්ට ඇත්තටම මොකක් වෙන්න ඇතිද? ඔවුන් ඉතිරි කළ රහස් ලකුණු ගැන ඔබේ අදහස මොකක්ද? පහලින් කමෙන්ට් එකක් දාන්න.